அனைவரும் வணக்கம். வாரத்தின் 7 நாட்களே தமிழில் சொல்வது எப்படி என்றும் பார்ப்போம். ඉතින් හැමෝටම සුබ දවසක් මගේ පුතාලා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ සතියේ දින 7ට කොහොමද දෙමළෙන් කියන්නේ කියලා. සතියේ දින 7 ආකාර දෙකකට කියන්න පුළුවන් පුතේ. මෙන්න මෙහෙම එක විදියකට අපිට ඉගෙන ගන්න පුළුවන්. තිංගල් සඳුදා, සෙව්වායි අඟහරුවාදා, පුදන් බදාදා, ව්‍යාලන් බ්‍රහස්පතින්දා, වෙල්ලි සිකුරාදා, සනි සෙනසුරාදා, ஞாயிறு ඉරිදා. තව විදියක් තියෙනවා. திங்கட் கிழமை சந்துதா, செவ்வாய் கிழமை அங்கஹருவாதா, புதன் கிழமை பதாதா, வியாழக்கிழமை பிரஹஸ்பதிந்தா, வெள்ளிக்கிழமை சிகுராதா, சனிக்கிழமை செனசுராதா, ஞாயிற்றுக்கிழமை ඉරිදා. හරි. ඔන්න දැන් ආකාර දෙකකටම මගේ පුතාලා ඉගෙන ගත්තා. දැන් කොහොමද දන්නවද? අද හෙට ඊයේ පෙරේදා සතියාන්තයට දෙමළෙන් කියන්නේ අද කියනවා ඉන්ද්‍රු කියලා. හෙට කියනවා නාලේ කියලා. ඊයේ කියනවා පුතේ නේත්‍රු කියලා. එහෙනම් අද ඉන්ද්‍රු නම් ඊයේ නේත්‍රු නම් පෙරේදට කොහොමද කියන්නේ? පෙරේදට කියනවා නේත්‍රු මුන්දිනම් කියලා. හෙට නාලේ නම් පුතේ අනිද්දට කොහොමද කියන්නේ? නාලේ මරුදිනම්. සති අන්තයට කියනවා වාර ඉරුදි කියලා. හරි. දැන් ඔන්න මම කියව නේද සතිය දින 7 කාලයකින් ඉගෙන ගමු කියලා. හා. තිංගල් සෙව්වායි පුදන්, තිංගල් සෙව්වායි පුදන්, තිංගල් සෙව්වායි පුදන්, හා 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 හා. වියාලන් වෙල්ලි සනි, වියාලන් වෙල්ලි සනි, වියාලන් වෙල්ලි සනි, කඩසි ஞாயிறு, කඩසි ஞாயிறு. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙනකම් මගේ පුතාලා පරිස්සමින් ඉන්න ඕනේ.